වෙලාව හරියටම උදේ 7යි අපි ආපු අද ගලේ දේවා. Welcome back to Sandhu and Kavi YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ළමයි අපි ගොඩාක් පාන්දරින් ගෙදරින් ආවේ. උදේ 7 වගේ වෙනකොට තමයි අපි ගලේ දේවාලෙට ගියේ. ඒ ගිහිල්ලත් ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති උදේ වෙනකොට කොච්චර සෙනගක් හිටියද කියලා. ඉතින් මේ දවස්වල යන වෛරස් එක මටත් හැදිලා තියෙන්නේ ළමයි. ඉතින් මං ගැන දන්න අය දන්නවා මගේ වොයිස් එකට මේ වෛරස් එක කොච්චර ඉෆෙක්ට් වෙලාද කියලා. ඉතින් අනිත් අයගේ වැඳ ගැනීමේ පහසුව නිසා මට වඳින පුදින විදිහේ වීඩියෝ නම් ගන්න බැරි වුණා. ඉතින් ඔයාලට ගලේ දේවාලේ ගැන මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ළමයි හාස්කම් වලින් පිරුණු ගලේ දේවාලේ කෙම්මුර දිනවලට අපිට ගිහින් වඳිනවා කියන්නේ එතන ඉන්න සෙනගත් එක්ක හරිම අමාරු වැඩක්. මොකද හැමෝගෙම පැතුම් ඉෂ්ට කරන මේ ගලේ දේවාලෙට හැම පළාතකින්ම නොයන මිනිස්සෙක් නැති තරම්. ඉතින් මේ ස්ථානෙට නිකන් යන්නේ නෑ. අපි හැමෝම ශ්‍රද්ධාවෙන් යුක්තව පේ වෙලා දින ගණනාවක් ඒ සඳහාම සූදානම් වෙලා තමයි යන්නේ ළමයි. ඉතින් Tamanගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ ගොඩක් අය කරන්නේ එක්ක පළතුරු පූජාවක් එහෙම නැත්නම් ඒ ස්ථානයේ දන්සලක් දෙනවා. ඉතින් ගොඩක් අයගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙයි තියෙන නිසා මෙතන දන්සල් වලින් නම් කිසිම අඩුවක් නෑ ළමයි. හැබැයි මම නම් දන්සලකට ගියේ නැහැ. හේතුව මට මේ වෛරස් එකත් එක්ක හරිම අපහසුයි කට්ටියත් එක්ක එතන පොලිමේ රැඳෙන්න. ඒ වගේම තමයි අපිත් කලින් පාරවල් වල දන්සල් දුන්නා. මේ පාර නම් අපි පාන්දරම නිසා අපිට ටිකක් දන්සලක වැඩ කටයුතු කරගන්න අපහසුතාවයක් තිබුණා. ඉතින් ළමයි ගලේ දේවාලේ හැම අස්සක් මුල්ලක් නැරම මම මේ වීඩියෝ එකට ඇඩ් කරේ ඔයාලටත් ගලේ දේවාලේ ඔයාලගේ හිතට ඉමේජින් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා ගම්බාර අප්පච්චිගේ පිහිට පතන්න කවදාවත් වර්ධන එකක් නෑ ළමයි. Susuman supasa supin panta asha Dek madanala gavasa Hegum ranchu vila Gaye pinna pira Nina sipiya salala Site hegum kunura Sada matma labena nae Sada ඉතින් ගලේ දේවාලෙන් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඒවා අරගෙන අපි ඊළඟට පිටත් වුණේ කැබලෑවට. ඉතින් ළමයි මට ඇත්තටම කැබලෑව නම් වීඩියෝ ගන්න අමතක වෙලා තියෙනවා. ඒකට සමාව අයදිනවා. මේ කැබලෑවට යන ලස්සන පාර. ළමයි අපි ඇවිත් ඉන්නේ දැන් කැබලෑව කියන තැනට. මේකත් ගලේ දේවාලේ තවත් ප්‍රසිද්ධ තැනක්. ගලේ දේවාලේ මම හිතන්නේ අපිට කට්ටිය කියපු විදිහට මූලස්ථානය තමයි මේක. ඉතින් ගිනි යව්වේ අපි ඇවිත් ඉන්නවා කැබලෑව දේවාලේ. වීඩියෝ කරගන්න උනේ නෑ ගොඩක් සෙනග හිටියා. දැන් ඇවිත් ඉන්නේ අඟුලිමාල සෑයට. ළමයි වෙලාව දැන් හවස 5 විතර වුණා. අපි පාන්දරම තමයි ආවේ. ඉතින් මන් දැක්කපු මන්ට කියන්න තේරෙන්නේ නැහැ මේකේ විස්තරේ. ඒ තරම්ම හරිම ලස්සන තැනක් තමයි මේ අඟුලිමාල සෑය. මන් දැකපු ලස්සනම චෛත්‍ය කිව්වොත් මම වැරදි නැහැ. මෙතන දකින්න ඕනම කෙනෙක්ට නිකන් දිව්‍ය ලෝකෙට ආවා වගේ ෆීලිං එකක් දැනෙන්නේ. ඒ තරම් මාරම ලස්සන වචනෙන් කියන්න බැරි තරම් හැඩ තැනක්. වඳින පුදන අයට අපහසු වෙන නිසා වීඩියෝ කරන්න අවසර දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා පුංචි වීඩියෝ ක්ලිප් එකක් විතරයි ගේන්න උනේ. මේ දකින්නටත් වඩා අඟුලිමාල සෑය හරිම ලස්සන තැනක් ළමයි. මුන්නේශ්වරම් වලට වෙලාව හරියටම රෑ 7යි. අඟුලිමාල මහා සෑයට අපි ඇත්තට කරලා ඉතින් මුන්නේශ්වරම් වලට තමයි
ඉතින් හින්දු ජනතාව නියෝජනය කරන සුවිශේෂ ස්ථානයක් විදියට අපිට මේ හලාවත මුන්නේශ්වරම් කෝවිල හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ළමයි අපි අඟුලිමාල මහසෑයට ගිහිල්ලා තව තැන්වල ඇවිදලා කරලා කාලා බීලා අපි ආවා මුන්නේශ්වරම් වලට. හැබැයි ළමයි මම කාපු බීපු කිසිම වීඩියෝ එකක් බ්ලොග් එකට ඇඩ් කරේ නෑ. මොකද ඒ තැන් අනිත් අයට රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් රසක් ඒ කෑමවල තිබ්බේ නැති නිසා. ඉතින් ළමයි අපි බෞද්ධ ජනතාව විදිහට අපිට අනික් අයගේ ආගම් වලට ගරු කරන්නත් අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒකත් මං හිතන්නේ හරි වෙනමම වාසනාවක් කියලා. ඉතින් ළමයි මුන්නේශ්වරම් වල වීඩියෝ ගන්න කිසිම තහනමක් තිබ්බේ නැති නිසා යන එන හැම අස්සක් මුල්ලක් නෑරම ඔයාලට වීඩියෝ අරගෙන ආවේ. එතකොට ඔයාලටත් පුළුවන් දැනගන්න මුන්නේශ්වරම් කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඉතින් ළමයි මේ දේව පිළිම දකින හැම වෙලාවෙකම මට හිතෙන්නේ මේ දේව පිළිම සජීවීකරණය කරන්න හින්දු ජනතාව කොච්චර මහන්සි වෙලා ඇද්ද කියලා. මොකද මට කෝවිලකට ගියොත් ඒ හැඟීම අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඉස්සරහ වීඩියෝ ක්ලිප් එකේ මම නිහඬව ඉන්නම්. මොකද අපි කාවාඩි වලට ආසයි වගේම තමයි දෙමළ ජනතාවගෙත් ඒ මෝලම් සද්ද කියන්නේ වෙනමම හැඟීමක් අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනවා. ඒ නිසා මම නිශ්ශබ්දව ඉන්නම්. ඉතින් ගවය කියන්නේ හින්දු භක්තිකයාගේ ප්‍රධානතම සත්වයා. ඉතින් මේ ගවයට රහසක් කිව්වහම ඒ පැතුම ඉෂ්ට වෙනවා කිව්වා. ඉතින් අපේ අයත් ඒක ඒ විදිහටම කරා. එහෙනම් සඳුවන් කවි YouTube channel එක subscribe කරලා like comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සම තින්න හැමෝම ආදරෙයි.